හිතුවා මම බය වෙයි කියලා දැක්කම. අම්බෝ බිල්ලව ඉල්ලනවා. මං හිතුවා මම බිල්ල කොහම බිල්ලව දැක්කම අනේ හරි ස්වීට් මේ කොල්ලා බිල්ල කියලා දාලා තියෙන කවුද අනේ නම? මේ ළමයාව දැක්කම අනේ කබන්. සාදුද? ඇයි සාදු කියලා දාලා තියෙන්නේ? තට්ටේ ගාලා නෑනේ. ආ? කාලේ ගාලා හිටියද? ඒකද සඳු එක සාදු කිව්වේ ඔයගොල්ලෝ. දැන් කොණ්ඩේ වවලා කොල්ලා. දැන් මොන ෂැම්පූද පාවිච්චි තෙල්ද ගන්න? නපුරා. අපි නපුරාට එන්න ගියමුද? කවුද? මේ ගෝඩි බිල් එක්ක බය වෙලා ඉන්නවා. කට්ටියක්. ඔන්ලයින් වල අන්න ගිනි අරගෙන තියෙන්නේ. ඔයා ගිහලා බලන්නකො පොඩ්ඩක්. මං එතකත් thank you මනියා. මං හිතන්නේ මනියා අපිව සජීවීව අපිත් එක්ක Facebook top streamers with නීරෝ හරහා බලන් ඉන්න හුඟ දෙනෙක්. මම හිතන්නේ මනියාගෙන් ලොකු දැනුමක් ගන්න හම්බුනේ. ඒ වගේම මෙතන ඉන්න පිරිසටත් මං හිතන්නේ ටච් කරලා නැති areas මං හිතන්නේ ඔයගොල්ලන්ට නැවත වරක් හිතන්න. මම හිතන්නේ මනියා ගොඩක් දුන්නා education එක. thank you so much මනියා. අපි මනියා දෙමු ලොකු අත්පොළ සන්නාදයක්. ඒ වචන වලට right. මේ පොඩ්ඩක් ඉන්න ළමයි මට පොඩි තැනකට යන්න තියෙනවා ඉක්මනට. මේ ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් අපේ chats ගිනි අරගෙන තියෙන්නේ. මේ කොල්ල ළඟට ගියේ නැත්තම් මගේ ඔළුව මරංකයි. මේ කවුද මේ කෙනා? බෙල්ලා. මං හිතුවා මම බය වෙයි කියලා දැක්කම. අම්බෝ බිල්ලව ඉල්ලනවා. මං හිතුවා මම බිල්ල කොහම බිල්ලව දැක්කම අනේ හරි ස්වීට් මේ කොල්ලා බිල්ල කියලා දාලා තියෙන කවුද අනේ නම? මේ ළමයාව දැක්කම අනේ කබන්න. මේ බිල්ලා මොකද මෙච්චර මේ මාර ඉල්ලුමක් තියෙන ඔයාට? මොකක්ද ඔය කරගෙන ආවේ? මොකද්ද? වරවිතින් ෆෑන් බේස් එක එකවර මොකක් හරි වෙලා. මොකද ෆ්‍රී ෆයර් වල ඉන්න වැඩක් කියලා කිව්වා බිල්ලා. ඉතින් මේ දැන් ෆ්‍රී ෆයර් වල ඉන්න ෆෑන්ස්ලා ඔයාගේ ඉල්ලනවා ආව. ඉතින් ෆෑන්ස් වෙනුවෙන් මොකක් හරි කියන්න. chat එකේ කට්ටිය ඕන chat එකේ කට්ටිය බිල්ලා විල්ලලා තිබ්බා. මොන බිල්ලා කියන්න මොන හරි. chat එකේ කට්ටිය කියන්නේ තියෙන්නේ ඉතින් ආදරේ කියලා තමයි ඉතින් chat එකේ සෙට් එකටම. එතකොට මට ආදරේ කියන්නේ නැද්ද? chat එකේ කට්ටියට ආදරේ මේතන ඉන්න යුරේනි අක්කට පොඩ්ඩක්වත් ආදරේ කියන්නේ නැද්ද? බලන්නකෝ පොඩි එකක් තිබුණලු. පොඩි මොකද්ද බිල්ල එන්නේ නැ හග් එකක් දෙන්න. අම්මේ කවන්නේ. ආයි දුන්නා නම් දෙන්නංක. thank you බිල්ලා. මේ බිල්ලට කැමති ගෑනු ළමයි ටික මාව මරන් කන්න යන්න එපා දැන්. බිල්ලා ඔයගොල්ලෝගේ මගේ නෙවෙයි. බිල්ලා මේ තප්පර ගානකටයි මගේ උනේ. right. බිල්ලට එimhe සින්දු කියන්නේ හැකියාවක් තියනවද? නෑ කිසිම තියනවද? බුලා එහෙනම් සින්දුවගේ කරුණා කරලා ෆෑන්ස් අර අපේ සින්දුව පොඩි තාලෙට අප්පුඩියක්වත් ගහ ගන්න බෑ මට. කමන්නේ. යාට එහෙම මොකුත් බෑ. ඔක්කොමලා මේ ටේබල් එකම බිල්ලට සපෝට් කරන්නකෝ. පොඩි එකක්. මෙයා ඇත්තටම හොඳටම කියනවා. පොඩි මොකක් හරි. මේ ටේබල් එකම එකතු වෙලා. සඳරුවයි සපෝට් එකක් දෙන්නකෝ සඳරුවයි. සඳරුවයියා මේ සඳරුවයි හරි ෆේමස් නේද මේ තරුව සඳරු කිය හරි හරි ලැජ්ජයිනේ නෑ කමන්නේ අනේ රජකතා හරි බිල්ලා බොහොම මාරුවෙන් මං අතන ඉඳගෙන ඉන්නකොට හිටියේ. දැන් ස්ටේජ් එකට නැගලා බිල්ලා ඉතරද යුරේනි අක්කත් එක්ක කොහොමද මං එහා පැත්තේ ඉන්නේ කියලා. බිල්ලා මෙච්චර හැමෝගෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ ලබන්න මොකක්ද ඔය කරේ කියලා කියන්නකෝ මුලින්ම ඉස්සෙල්ලාම අපිට. එහෙම ඉතින් ලොකු දෙයක් නෑ ඉතින්. ලොකු දෙයක් නෑ. කොහෙන්දද දාවේ? ගම්පොළ. ඉතින් ගම්පොළ ඉඳලා කොළඹට එන කොච්චර පැය 4ක්? 3ක් විතර. පැය 3ක් ගියා. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඔව්. මගේ දෛවයේ සරදමකින් නීරෝ හැමදාම කතා කරන්නේ එක්ක බැඳපු ළමයින්ට එක්ක ගෑනු ළමයි ඉන්න. මොකද්ද මේ මගේ දෛවය? ඕකේ අනිත් පැත්ත ඒක. ගර්ල්ෆ්‍රෙන්ඩ් දැවිලා දින්නේ? නෑ. ගර්ල්ෆ්‍රෙන්ඩ් තියලා ආවේ.
හොඳයි ඔව් මෙතන ගොඩක් ගර්ල්ස් ඉන්නවනේ නේද? එහෙම ඉතින් මේ ඒ මොනද ඉතින් ඔයා අඬනවද? මොකද ඇත්තම කරන්නේ? ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාව දාලා ගියා ඇත්තටම මොකද කරන්නේ? වෙන එකක් දාගන්න. ඉතින් එහෙම අවුලක් නැහැ. හරි හොඳයි. හොඳයි. එහෙනම් එච්චරයි. බිල්ලයි කියන්නේ ඔන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙනුවෙන් අඬන ඉන්නේ නැති කෙනෙක්. ඒ පානිසාර දාලා යන්නේ නේද? ඒකත් හේතුවක් නැහැ නේ. හේතුවක් නැහැ නේ. හරි. thank you බිල්ල එහෙනම් thank you very much. ඕකත් දෙන්න. බිල්ලට ඒ කියන්නේ මොන හරි හොඳයි. free fire වැඩි ලස්සනට ඇඳලා අද මේ best dress අපරාධි first second third place දෙන්න තිබ්බනේ මේ තව එක්කෙනෙක් ඉන්නවා best dress ලස්සනට අඳිනවා සඳු කොහින්දද දාවේ සාදුද ඇයි සාදු කියලා දාලා තියෙන්නේ තට්ටේ ගාලා නෑනේ කාලේ ගාලා හිටියද ඒකද සඳු එක සාදු කිව්වේ ඔයගොල්ලෝ දැන් කොණ්ඩේ වවලා කොල්ලා දැන් මොන ෂැම්පූද පාවිච්චි තෙල්ද ගාන්නේ පොල් තෙල් ගානද කොණ්ඩේ වැවුනේ වෙන මෙච්චරයි ගාන්නේ හොඳයි කළුවට තියනවා කොණ්ඩේ ලස්සනයි රවුලටත් ගන්නවද පොල් තෙල් මොනවත් ගන්නෑ ඉතින් මේ සඳු කියන්නකෝ ඔයාටත් ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා ෆ්‍රී ෆයර් එකේ කොයි කාලේ වගේද ගේමින් කරන්න ආවේ 2020 වගේ 2020 කරනවා කලින් ඉඳන්ම ස්ට්‍රීමින් වලට ආවේ 2020 කොහොමද ගේමින් ඉඳලා ස්ට්‍රීමින් වලට ට්‍රාන්ස් වෙලා දෙකම එතකොට දැන් දෙකම කරනවානේ ගේමින් ද ස්ට්‍රීමින් ද මොකද්ද කැම්ප් ස්ට්‍රීම් කරනවා ඉතින් ඒකටම කැමති ඔව් ඉතින් මොකද හිතෙන්නේ මේ ගේමින් ස්ට්‍රීමින් වල දැන් ලංකාවේ ගොඩක් කට්ටිය දැන් ගර්ල්ස් අත් වෙනවා දැන් මේ මට හම්බුණා මේ අවුරුද්දේ මුල ඉඳලා ගේමින් වලට ආපු ගර්ල්ස්ලා ඉතින් දැන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මොකද හිතෙන්නේ මේ ලංකාවේ ගේමින් වලට තියෙන කැමැත්ත දැන් කෙල්ල කොල්ලොන්ගේ වැඩි වේගන එනවා හොඳ දෙයක්ද කොහොමද මොන හරි දෙන්න තියනවද ඇඩ්වයිස් එකක් 2020 ඉඳලා ඉන්නේ ඉතින් අවුරුදු දෙකක් පුරාවට ගේමින් ස්ට්‍රීමින් කරනවා ස්ට්‍රීම් ෆීල්ඩ් එකට එද්දී මේ අතලොස්සයි හිටිය ඇත්තටම ස්ට්‍රීම් කරන්න දැන් සෑහෙන පිරිසක් ඇදලා ඉන්නවා සහ යාලට ඔඩියන්ස් එකක් ගොඩක් ඉන්නවා ඉතින් ගොඩක් සතුටුයි Facebook පාර්ට්නර් අපව අපේ ගේම් වලින්ම අපිට ෆ්‍රී ෆයර් එකෙන් ගරිනගෙන්ම අපිට ඇප්‍රූව් වෙලා තියෙනවා ලංකාවට පාර්ට්නර්ෂිප් එක. ඉතින් ඒකත් අපිට ළඟදී ආවේ. ඒ මේ ස්ට්‍රීමර්ස්ලාගේ මේ ගේමර්ස්ලාගේ ආසාවෙන් ඉඳන් තමයි මේ හැමදේම අපිට හම්බුනේ. ඉතින් සතුටුයි. ගොඩක් සතුටුයි. මේ සඳු ඔයාට තියෙන දක්ෂතාවය මොකද්ද? නටන්න පුළුවන්ද? එන්නකො සඳු මාත් එක්ක නටමුකෝ. මේ ලස්සනයි. වයිෆයි යන්නේ අර හත් ගහුවක් ඉඳගෙන ඉන්නේ ඈත. අද මොකද මේ? වයිෆ් අර කොනේ. කෑවට පස්සම වයිෆ් කියලා අර කොල්ලගේ හැපැත්ත ඉඳගෙන. මරු වයිෆ්. කපල් ඩාන්ස් එකක් දානවද? ඔක්කොම සපෝට්. කපල් ඩාන්ස් එකක් දාන්න. වයිෆ්ලා එතකොට යන්න කියන්න. නට මොකද්ද කරන්න පුළුවන්? වයිෆ්ටයි ඔයාටයි. වයිෆ් හම්බුනේත් ස්ට්‍රීමින් වලද? ඊට කලින්. මොකද්ද කරන්න පුළුවන් දෙන්නට? දෙන්න රණ්ඩු නම් රණ්ඩු වෙනකොට ගෙදර නැද්ද නෑ මං ඇහුවා මයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් මෙහෙම රණ්ඩු වෙන්නේ නැහැ කියලා. හරි හරි. මෙයා ගෙදර පිළිවෙලට ඉන්නවද පිරිසුදුව? ගලවපු තැන් වල ඇඳුම් ඒවා එහෙම නෑනේ. එහෙම තමයිද? එහෙම තමයි සඳු. ඔහොම කරනවද මං අහන්නේ? හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න ඕනේ. යුරේනියා කැන් ගුටි දෙකක් ආව හෙට ඉඳලා හරි. Right, that was Sandhu. Thank you. Hari. Then